හරි. අද බලමු පේනිය කාඩ් එක ඇක්ටිව් කරගන්න ආකාරය ගැන. හරි. එතන ඔයාලා මේ paynia.com කියලා දාලා paynia account එකට log වෙන්න. ඊට පස්සේ මේ වගේ එකක් එනවා. ඔයාලා ඒ කාඩ් එක paynia සමාගම විසින් අප්ලෝඩ් කරාට පස්සේ මගේ කලින් වීඩියෝ එකේ මම කිව්වා කලින් වීඩියෝ එකේ මම කරනකොට තිබ්බේ මෙතන setup step 1 විතරක් registration වෙලා දැන් step 2 දෙකක් complete වෙලා තියෙනවා. දැන් තියන්නේ තුන්වෙනි you are here. ඒ කියන්නේ කාඩ් එක ඔයාලා ගෙදරට එනවා. මේගොල්ලෝ දිනයක් දෙනවා මාසයක් දවස් 14ක විතර කාලයක් දෙන්නේ. කාඩ් එක ගෙදරට එන්න. ඒකට අපි දවස් 8න් කාඩ් එක එනවා. දවස් 8ක් 9ක් වගේ අද කාඩ් එක එනවා. අනිවාර්යයෙන්ම ඔයාලගේ ස්ටෙප් එක රෙජිස්ට්‍රේෂන් එක කොහොමද පළවෙනි පාරම කම්ප්ලීට් වෙනවා. දෙවෙනි එක කම්ප්ලීට් වෙන්න මම කිව්වා සති දෙකක් හෝ තුනක් යනවා කියලා. ඒක ස්ටෙප් දෙක කම්ප්ලීට් කරන ගමන්ම කම්ප්ලීට් වෙලා දවස් 9ක් යද්දි හරියටම කාඩ් එක ගෙදරට එනවා. ස්ටෙප් දෙක කම්ප්ලීට් කරන ගමන්ම දවස් 9ක් යද්දි කාඩ් එක ගෙදරට එනවා. මේ ඩිලිවරි කියන එක අපිට වැදගත් වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි අපිට වැදගත් වෙන්නේ ස්ටෙප් දෙක අප්‍රෝල් කියන එක. අප්‍රෝල් එක කම්ප්ලීට් වුණ ගමන්ම අපිට දවස් 9ක් යද්දි කාඩ් එක ගෙදරට එනවා. ඊට පස්සේ අපිට ගෙදරට කාඩ් එක ආවට පස්සේ අපිට මේ කාඩ් ඇක්ටිවේෂන් කියලා තියෙන එක උඩ ක්ලික් කරන්න ඕනි. හරි. ඒතර ඔයාලට මෙන්න මේ වගේ එකක් දැක ගන්න පුළුවන්. මෙතනදී ඔයාලා enter your prepaid card number. ඒ කියන්නේ කාඩ් එකේ ඉස්සරහ අංක 16ක් තියෙනවා. මෙන්න මේ විදිහට මම ඔයාලට ඒක පෙන්නන්නම්. මෙන්න මේ විදිහට මෙන්න මේ අංක 16 තමයි යාලා කියන්නේ. මේ 54යි 12යි 75යි 02යි 0624යි මෙන්න මෙතන අංක 4ක් තියෙනවා 04. මෙන්න මේ 16 තමයි ඔයාලා ටයිප් කරන්න ඕනේ. එයාලා මේක ස්පේස් තියලා තියෙනවා. ස්පේස් තියලා තිබ්බට ඔයාලා කාඩ් එකේ ස්පේස් තියන්නේ නැහැ. දැන් ටයිප් කරන තැන ඔයාලා එක දිගටම ටයිප් කරගෙන යන්න මෙන්න මේ විදිහට. හරි. මෙතන enter a new 4 digit pin කියලා. මෙන්න මේක තමයි ඔයාලා ලංකාවේ ATM මැෂින් එකකට දාද්දි ඉල්ලන රහස්‍ය අංකය වන්නේ. මෙතන අංක 4කින් අපි pin එකක් ඇතුළත් කරන්න ඕනි. අපිට කැමති pin එකක් ඇතුළත් කරන්න පුළුවන්. දැන් ලංකාවේ මැෂින් එකකට දාද්දි ඔයාලා ඇතුල් කළ යුතු රහස් අංකය වන්නේ මෙන්න මෙතනදී ලබා දෙන අපි මෙන්න මේ අංක 4 ඩිජිට් නම්බර් එක. ඒකින්ද ඔයාලා මේක මතක හිටින කාඩ් නම්බර් එක මෙතන ලබා දෙන්න. ඒ උඩ ලබා දුන්න අංක 4 කාඩ් එක ඒ පින් එකක් මෙතන ලබා දෙන්න. re-enter new pin කියන එක. ඊට පස්සේ මෙතන activate කියන බටන් එක උඩ ක්ලික් කරන්න. හරි. කාඩ් එක ඇක්ටිව් වෙලා ඉවරයි. ඔයාලට මෙන්න මේකෙන් කියන්නේ මෙන්න මෙතන ගන්න you card has been activated successfully කියලා වැටෙයි. මෙතනින් මෙන්න මේ රතු පාටින් මැසේජ් එකක් මෙන්න රතු පාටින් do not use it unless funds are loaded. Some ATMs will eat your card if you use it with any funds loaded. ඒ කියන්නේ ඔයාලගේ මේ කාඩ් එක සල්ලි නැතුව ඔයාලා ලංකාවේ ATM මැෂින් වලට දාන්න එපා කියලා කියන්නේ. සල්ලි නැතුව දැම්මොත් ඔයාලා කාඩ් එකට හිරිහැරයක් කරන නිසා ඔයාලා කාඩ් එක දාන්න එපා කියන්නේ මේ කාඩ් එකේ සල්ලි නැතුව. ඒ කියන්නේ දැන් කාඩ් එක සල්ලි නැතුව ATM මැෂින් වල දාන්න එපා කියලා.
හරි ඔයාලගේ කාඩ් එකේ සල්ලි ගන්න බලා ගන්න මෙන්න මේ කාඩ් බැලන්ස් කියන තැන මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් මේකේ තියෙන තාම 0.0 මේ ගන්න 0.01 0.01 තියෙන තාම කාඩ් එකේ ඔයාලගේ මෙතන ඩොලර් 3ක් 4ක් 5ක් වගේ වුණාම කාඩ් එක ATM මැෂින් එකට දාලා ඔයාලට සල්ලි ගන්න අවස්ථාව තියෙනවා. මේ කාඩ් එකට ගන්න කලින් ඔයාලා PayPal account එකට සල්ලි අරගෙන PayPal account එකෙන් කාඩ් එකට සල්ලි යවලා තමයි සල්ලි ගන්න ඕනේ. ඒ විදිහත් මම ඔයාලට වීඩියෝ එකක් මගින් දාන්නම්. ඊට වැඩිය දෙයක් කියන්න නෑ ඔයාලට. ඔයාලා හැමෝටම සුබ දවසක්.